Hi guys, welcome to my YouTube channel. ඉතින් අද වීඩියෝ එක හරහා මම ඔයාලට අරගෙන ආවේ WhatsApp එකට අලුතින් ඇඩ් වුණු තවත් අලුත් අප්ඩේට් කිහිපයක් ගැන. ඉතින් මෙන්න මේ අප්ඩේට් ගැන දැනගන්න ඔයාට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. හරි, එහෙමනම් අපි වැඩි කතා නොකර අද වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද මේ WhatsApp එකට අලුතින් ඇඩ් වුණු අප්ඩේට්ස් කියලා. හරි, මුලින්ම ඔයාලා Google Play Store එකට ගිහිල්ලා ඔයාලගේ WhatsApp app එක අප්ඩේට් කරගන්න. ඒ විදිහට ඔයාලා WhatsApp app එක අප්ඩේට් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් WhatsApp app එක ඕපන් කරගන්න. ඔයාලා WhatsApp app එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලගේ chat එකක් ඕපන් කරගන්න. ඒ ඕපන් කරගත්තට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට මෙතන pin icon එකක්. මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් මෙතන pin එකක icon එකක්. ඔයාලා ඒක එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට මෙතනට අලුතින්ම ඔප්ෂන් එකක් ඇඩ් වෙලා තියෙනවා AI images කියලා. ඔයාට පුළුවන් අන්න ඒක එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාට පේනවා ඇති මෙතන මැසේජ් එකක් ටයිප් කරන්න පුළුවන් තැනක් එනවා. ඔයාට පුළුවන් මෙතනට ඔයාට මෙතනින් ජෙනරේට් කරගන්න අවශ්‍ය කරන ඉමේජ් එකට අදාළව ටෙක්ස්ට් එකක් ලබා දෙන්න. මම මෙන්න මේ විදිහට මෙතනට කැට් කියලා ලබා දීලා මෙන්න මේ කොළ පාට බටන් එක ටච් කරගන්නවා. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට අපි දුන්න ටෙක්ස්ට් එකට අදාළව මෙන්න මේ විදිහට ෆොටෝ එකක් ජෙනරේට් වෙනවා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට මෙතනට අපි දුන්න ටෙක්ස්ට් එකට අදාළව මෙන්න මේ විදිහට ෆොටෝස් ජෙනරේට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මෙන්න මේ විදිහට ෆොටෝස් කිහිපයක්ම අපිට බලා ගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට මම දුන්නේ කැට් කියලා. ඉතින් මේ විදිහට මෙන්න මේ විදිහට ලස්සන ඉමේජස් ටිකක් ඔයාලට මෙතන ජෙනරේට් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාලගේ chat එක තුලින්ම මෙන්න මේ විදිහට ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න. ඉතින් ඔයාට පුළුවන් මෙතනට ඔයාට අවශ්‍ය කරන ටෙක්ස්ට් එක දීලා ඔයාට පුළුවන් ඒ ටෙක්ස්ට් එකට අදාළ ඉමේජ් එක ජෙනරේට් කරගන්න. ඒ වගේම ඔයාට හැකියාවක් තියෙනවා මෙතන තියෙන ඉමේජස් ඔයාට ගැලපෙන්නේ නැත්නම් මෙන්න මේ අයිකන් එක එකපාරක් ටච් කරලා මෙන්න මේ විදිහට ඔයාලට ලැබිලා තියෙන ඉමේජස් ටික මාරු කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් වෙන ඉමේජස් ටිකක් තමයි අපිට බලා ගන්න ලැබෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට දැන් වෙනස් ඉමේජස් ටිකක් අපිට මේකෙන් ජෙනරේට් කරලා දුන්නා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය කරන ඉමේජ් එකක් දැන් WhatsApp chat එක තුලින්ම ජෙනරේට් කරගන්න. ඒ ජෙනරේට් කරගෙන ඔයාලට හැකියාවක් තියෙනවා මෙන්න මේ කොළ පාට බටන් එක හරහා මෙන්න මේ විදිහට මේ ඉමේජ් එක සෙන්ඩ් කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතාමත් පහසුවෙන් අපිට දැන් හැකියාවක් තියෙනවා අපේ WhatsApp chat එක තුලින්ම මෙන්න මේ විදිහට ලස්සන ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න. ඉතින් මේ අප්ඩේට් එක තමයි මම ඔයාලට අරගෙන ආපු පළවෙනි අප්ඩේට් එක. ඉතින් මම හිතනවා මේ අප්ඩේට් එකත් ඔයාලට වැදගත් වෙයි කියලා. හරි, එහෙමනම් අපි බලමු අපි අද ගෙන ආපු වීඩියෝ එකේ දෙවෙනි අප්ඩේට් එක මොකක්ද කියලා. ඉතින් මේ අප්ඩේට් එක අරගෙන ආවේ WhatsApp channels තියෙන අයට. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට updates කියන එකට යන්න. ගියාට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයාට channel එකක් තියෙනවා නම් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා මෙන්න මේ විදිහට channel එකක් create කරගෙන තියෙනවා. ඉතින් මම මෙන්න මේ channel එක උඩ touch කරගන්නවා. ඒක උඩ touch කරගත්තට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට මෙතන යටින් තියෙනවා pin icon එකක්. ඔයාලා අන්නේ ඒක එකපාරක් touch කරගන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට WhatsApp එකේ මෙන්න මේ විදිහට අලුතින්ම ඇඩ් වෙලා තියෙනවා quiz කියලා ඔප්ෂන් එකක්. ඉතින් අන්න ඒක එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාට පුළුවන් ප්‍රශ්නයක් අහන්න. ඒ කියන්නේ මෙතනින් ඔයා මෙන්න මේ විදිහට මෙතන ප්‍රශ්නයක් ඇහුවට පස්සේ මේ ප්‍රශ්නෙට අදාළව උත්තරත් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට පල්ලෙහෙන් සඳහන් කරන්න. එතකොට ඔයාට හැකියාවක් තියෙනවා මෙතන හරි උත්තරේ දීලා ඒ හරි උත්තරේ ඉස්සරහින් මෙන්න මේ විදිහට කොළ පාට ටික් එක දැම්මට පස්සේ ඔයාගේ මැසේජ් එක දැක්ක කෙනෙකුට මෙන්න මේ විදිහට හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට ටික් දාන්න. ඒ දැම්මට පස්සේ එයා හරි උත්තරේට ටික් එක දැම්ම මෙන්න මේ විදිහට කොළ පාටට එයාට බලා ගන්න පුළුවන්. හරි, මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. හරි, මම මෙන්න මේ විදිහට ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා මෙතන ප්‍රශ්නයක් ටයිප් කරගන්නවා. ඉතින් මම ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා මෙන්න මේ විදිහට මෙතන ප්‍රශ්නයක් සහ ඒකට අදාළව උත්තර කිහිපයක් මෙතන මෙන්න මේ විදිහට සඳහන් කරගත්තා. ඉතින් ඔයාට පුළුවන් මෙතන හරි උත්තරයට මෙන්න මේ විදිහට කොළ පාටට මෙන්න මේ විදිහට ටික් එක දාලා මෙන්න මේ මැසේජ් එක මෙතනින් සෙන්ඩ් කරගන්න. ඉතින් ඔයාට හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට quiz එකක් හදලා ඔයාගේ WhatsApp channel එකෙත් මෙන්න මේ විදිහට share කරගන්න. ඉතින් මම ඔයාලට උඩින් දාන්නම් මේ
කොයිස් එක දකින කෙනෙකුට කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් ඔයාට ඒකත් බලලා ඔයාට පුළුවන් මෙතන අයිඩියා එකක් ගන්න. ඉතින් මෙන්න මේ අප්ඩේට්ස් දෙක ගැන තමයි අද වීඩියෝ කරා මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙම වැදගත් වුණා කියලා හිතනවා නම් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම නොදන්න යාළුවන්ටත් බලන්න share කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.